ශ්‍රී ලංකා පොලිසිය විදිහට ගරු අමාත්‍යතුමා කිව්වා වගේ සෑහෙන වගකීමක් අත්හල නොහැකි වගකීමක් ශ්‍රී ලංකා පොලිසියට පැවරලා තියෙනවා මත්ද්‍රව්‍ය ව්‍යසනය සම්බන්ධයෙන්. මත්ද්‍රව්‍ය ව්‍යසනයේ ආරම්භය ගත්තොත් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය විදියට පාවිච්චි කරපු ගංජා එහෙම නැත්නම් කැනබිස් පාවිච්චි කරා සෑහෙන කාලයක් තිස්සේ. ඊට පස්සේ 1981 වගේ වර්ෂයේ සිට හෙරොයින් හඳුන්වා දීමක් ඇති වුණා සමාජය තුළට. එතක 2005න් පස්සේ අයිස් කියන මත්ද්‍රව්‍ය සමාජය තුළට ආවා. ඊට පස්සේ ඊට අමතරව මත් පෙටි දක්වා අද වන විට වර්ධනය වෙලා තියෙනවා. කොහොම නමුත් මේ මත්ද්‍රව්‍ය සෑම එකක්ම සමාජ ව්‍යසනයක් ආර්ථිකයට දැඩි බලපෑමක් සමාජ පවුල් සංස්ථා බිඳවැටීමක් නැත්නම් සමාජ ප්‍රශ්න ගොඩනැගීමක් මේ තුලින් ඇති වෙලා තියෙනවා. ඉතින් මේක ශ්‍රී ලංකා පොලිසිය විදියට ගරු අමාත්‍යතුමා කිව්වා වගේ අපි 2024 9 මේ රජය පත් වුණාට පස්සේ හෙරොයින් කිලෝග්‍රෑම් 1253ක් අල්ලලා තියෙනවා. එතකොට අයිස් කිලෝග්‍රෑම් 2121ක් අල්ලලා තියෙනවා නාවික හමුදාවත් සමග සම්බන්ධීකරණයෙන් යම් මෙහෙයුම් කළා. ගංජා කිලෝ 12491ක් අරගෙන තියෙනවා. කොකේන් කිලෝ 22ක් අල්ලලා තිනවා. මත් පෙටි ගත්තොත් ලක්ෂ 16කට ආසන්න ප්‍රමාණයක් අල්ලලා තිනවා. තව ටැබ්ලට් කියන වර්ගය ගත්තොත් 9,70,000 මිලියනයකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. අපි දැකපු දේ තමයි මෙච්චර ගත්තත් සමාජය තුළ මේවා බහුලව සංසරණය වෙනවා. ඒත් එක්කම මේවා මේ මත්ද්‍රව්‍ය කියන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමෙන් පමණක් මේ ක්‍රියාව සම්පූර්ණ කරන්න විනාශ කරන්න බෑ කියන ස්ථාවරය මම හිතන්නේ රජය දරනවා. ඒ නිසා තමයි මේ පියවර ගත්තේ. මත්ද්‍රව්‍ය අල්ලන ගමන්ම මේ සමාජයේ මත්ද්‍රව්‍ය ඉල්ලුම අඩු කරන්න යම් ක්‍රමවේදයක් සකස් කරන්න ඕන. ඒකට පියවරක් විදිහට තමයි මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය දිනයේදී මත්ද්‍රව්‍ය ඉල්ලුම අඩු කරන්න මහජනයාගේ සහාය ගන්න මහජනයාගෙන් ඒ මහජනයට මේකේ තියෙන අවදානම කියලා දෙන්න උන්ගේ අනාගතයේ දරුවන්ගේ අනාගතයට මේ සම්බන්ධයෙන් කියලා දෙන්න කරන උත්සාහය මම හිතන්නේ 26 වෙනිදා අපි ආරම්භ කරනවා. ඒක ශ්‍රී ලංකා පොලිසිය විදිහට උපරිම සහයෝගයක් දෙනවා. මොකද අපි විශ්වාස කරනවා මේ මත්ද්‍රව්‍ය ඇල්ලීමෙන් පමණක් අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් මේක නවත්තන්න බෑ කියලා. ඒත් එක්කම සමාජ ව්‍යසන තුනක් අද වෙනකොට අපි ප්‍රධාන වශයෙන් දකිනවා. එකක් තමයි මත්ද්‍රව්‍ය ව්‍යසනය, අනිත් එක තමයි